ආදරේ කියන දේ ඇති වෙන්න ඕන දෙයක්. ඒක කියන්න පුළුවන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දොර කවුළු වැසීද? මත වැටි. දොර කවුළු ප්‍රේමලේ දොර කවුළු වැසි. සිත ඉකි ගසමින් හඬන හැටි. මලක් වෙලා දුරින් නට හිත පාර ඉපුරන්නේ දුර ඇත ඉඳන් උඩ වැටියා කුමාරි රජ මధుරේ උපන්න මට අවසර ඇවිත් නෙලා ගන්නට සිදුරු කරන්න සුන්දර ඔබ නපුරුනේ ඔහුම කියන්න උඩ වැටියා මලක් වෙලා දුරින් නට හිත පාර විපුරන්නේ දුර ඈත ඉඳන්ම උඩ වැටියා කුමාරි රජ මధుරේ උපන්න මට අවසර ඇවිත් නෙලා ගන්නට මට අවසර නෙලා ගන්නට සුවඳ එකක් විඳින්න ආදරේ නැව් සුවඳ අරගෙන මගේ හද හිමිකාරිය ඔබ මගේ කියන්න දුරින් ඉන්න එපා තවත් අටරික් ගන්න උඩ වැටියා මලක් වෙලා දුරින් නට හිත පාර විපුරන්නේ දුර ඈත ඉඳන් උඩ වැටියා කුමාරි රජ මధుරේ උපන්න මට අවසර ඇවිත් නෙලා ගන්නට මට අවසර නැද්ද? Thank you. සින්දු ඉවරයි. TikTok එකට බැරි වුණත් දන්නේ හදවත ගිනි ගන්න ස්ටිකර් එකක් හදන්න. ගිනි තියෙන ඒවා නම් හදලා තියෙනවා මේවල හොඳේ. සෑහෙන්න නොසෑහෙන්න හදලා තියෙනවා ගිනි ගන්නවා. ඊයේ තා පොඩ්ඩෙන් පත්තු වෙනවනේ TikTok එක අපි දෙන්නගේ නේද? යනි මතකද? උඩින් යටින් ඇතුලින් තේරෙම ගිනි ගන්න ගත්තා. ඉෂු ඇවිල්ලා එහෙන් ගිනි තියන්න ගත්තා. අර රේනු ඇවිල්ලා එහෙන් යටින් chat කරන්න ගත්තා. අපි තුන් දෙනා හොඳ අතල් එකක් ගත්තා. දැන් උදේ 6යි කියන්නේ අනිවාර්යෙන් කඩා පහත් වෙනවා දැන්.
එහෙමද? ඉෂු නැගිටින වෙලාවද? ඌ දැන් ඉස්කෝලේ අරන් යනවනේ ළමයාව. දැන් උයනවා ඇති දාගෙන. අනේ අර මම සීනහත් දැනගත් ඉන්නේ. මං ඉන්න දැනගත් ඉන්නේ මම යනවා. කැමති නෑ රණ්ඩු වෙන්න මං. ආසයි සතුටින් ඉන්නේ. මං ආසයි සතුටින් ඉන්න. එහෙනම් මැඩම් ලයිව් එක එන්ඩ් කරලා සැපසේ සුවසේ නිදා ගන්න. එහෙම දාස. ඒකත් බෑ වගේනේ. මෙහෙම ඉන්නේ හොඳයි වගේනේ නිදි මරාගෙන හරි. මෙහෙම ඉමු. මං කැමති. මන් දවසේම පැය දෙකයි නිදාගන්නේ ජනි. පැය දෙකයි නිදාගන්නේ හරිද? දැන් 6ට හැරෙන්න ඕනේ. ආයි 8ට ඔෆ් වෙනවා. ඒ පැය දෙක ඇවිල්ලා ආයි නිදා ගන්නවා 10 වෙනකම්. කායිකින් දවල් 30 දිනේ සැරින් සැරේ ඒන් දවුලන්නේ නෑ කොහෙද නිදාගන්නේ මේ? කාමරේ නිදාගන්න බෑ. අම්මෝ යයිති. මට කාමරේ නිදාගන්න බෑ. මියා කෑ ගන්නවා ෆෝන් කරනකොට කෑ ගන්නවානේ මං ඉතින් නිින්ද යන්නේ මට. එහෙම. මට නම් නිදිමත හැදුණා. කවුරු කෑ ගැව්වත් ඕන තරම් නිදි ගන්න පුළුවන්. මම උස්සගෙන හරි යන්න පුළුවන් නිදි ගන්න. අබී දැන් නිදි හොඳේ. අබී නිදි දැන්. පව්. කොහෙන්ද හොයාගත්තේ ආව? මම නිදි නෑ මම අහගෙන ඉන්න ඔයාලගේ කතාව. හොඳ වැඩේ. ඒක හොඳ බඩ නිදියල්ල. කොහෙන්ද හොයාගත්තේ? මලකවල වලට මරු. ඔව්. කුමාර දැන් සද්දයක් දාලා තියෙයි. කුමාර දැන් කිව්වා මේ කරුණාකර යනවා කෑ ගන්නද මෙතනින්. අය අර රෙකෝඩින් එකක් දාන්න කිව්වනේ සින්දුව. නිලංග ඊට මෙයා සද්ද චුට්ටක් දැම්මා. රෙකෝඩින් කරන්න බෑනේ සද්ද පොඩ්ඩක් විතර දැම්මා. මේ ආව මෙතන රෙකෝඩ් කරන්න. යනවා මෙතෙන් කෑ ගන්න. දැන් ඔයාලට තියෙන්නේ මෙහෙම දෙයක්. ජැනි ඔයාලට තියෙන්නේ රූම් එකක් හදලා TikTok රූම් එක කියලා හදාගන්න. ඊට පස්සේ ඔයාගේ රාජ්‍යනේ අයියකට කාටවත් ඇතුල් වෙන්න දැන් මේ මට සද්ද දානකොට මං කියන්නේ මං දැන් කාමරයක් කරා යනවා. ඉන්නවක මේ වුණ මල කරදරයක් තියෙන්නේ මට මේ කිසිම දෙයක් යන්න කාමරයක්. එතකොට එයාගේ රියැක්ෂන් එක කොහොමද? එතකොට තමයි පාඩුවේ ඉන්නේ. දැන් මගේ දැන් මම මේ ඔන්ලයින් ගෙන්න ගත්ත ස්ටෑන්ඩ් එකක් හරිද? ස්ටෑන්ඩ් එක ඇවිල්ලා එක කෙරවලක් ඇඳට ගහන්න පුළුවන්. හරිද? ඇඳට ගහලා ඒක දිගේ මේ වයර් එකක් තියෙනවා. වයර් එකට ෆෝන් එක සෙට් කරලා දැන් මම ආතල් එකේ ඇඳේ උඩ ඉඳන් උඩ බලාගෙන ඉන්නේ. සපාන් එකේ ඉන්නවා. ඔව් මට කියනවා දැන් ඉතින් දැන් නිදිය ගනින් ඔය කොහොම තියාගෙන අපේ මැඩම්ට මම කිව්වා මැඩම් මේ අහන්නකෝ මගේ ඔරිජිනල් වොයිස් එක එන්නේ නැහැ මේ TikTok එකේ මට ඒක හරියන්නේ නැහැ දැන් මට V8 එකක් ගන්න කාලේ හරි කියලා එහෙනම් සැලරි එක අහම ගෙන්න ගන්න ඕන්ලයින් ඕඩර් කරලා වහිත් දන්නේ ඒකල්ලා අහනවා හරි දැන් කොහෙද ගහගන්නේ ඔක කොහෙද ගහගන්නේ මම ඉතින් කාමරේ තමයි ගහන්න ඕනේ කොහේ හරි ලොක්ක කාමරේ දෙන්න ඕනේ බලන්න හදීසියවත් චෙක් කරන්න මෙන්න මේ කාගේ දින උස්සන විසි කරයි තුන්වෙනි තට්ටුවේ බිමට නෑ ලොක්කා කියන්නේ පුතාද නෑ බොස් සාමාන්‍යයෙන් එන්නේ නැහැ අපේ කාමරේට අවුරුදු ගානකටවත් එන්නේ නැහැ හදිසි මේ AC එක මොන හරි වුණොත් එහෙම එනවනේ ඒ වෙලාවට දැක්කොත් ඉවරයි එහෙම දෙයක් හැමදේ නේද අවුරුදු 5ක් මේ ගෙදර වැඩ කරා වතුර වීදුරුවක් මගෙන් ඉල්ලලා බීලා නැහැ හිතන්නකො එතකොට හැබැයි කොහොමද දැන් ඉස්සර වගේ නෙමෙයි ටිකක් මේ ඔය රටවල මිනිස්සු ටිකක් හරි මානුෂිකයි නේද මානුෂිකයි නෙමෙයි මේ මිනිස්සු බයයි වැඩකාරි මහත්තයා වල්ලගන්නේ කියලා වෙන මොකද ආයෙත් ඒවත් තියෙනවද ඕ මැඩම් ඔය මම ඇඳගෙන ඉඳ ડોක්ටර් ගාවට ගියානේ ડોක්ටර් අහනවා ඔයාගේ අක්කද නංගිද කියලා මැඩම් මගේ මොන මට හිනා මකස් කාලා හිනා ගියා. ඇයි අනේ දෙයනේ තේරෙන්නේ නැද්ද මැඩම්ගේ අඳින විදිහයි මං අඳින්නේ නැහැ දෙන්නම එක වගේ අබාය දාලානේ යන්නේ. හරිද? ෆේස් දෙකත් එක වගේ උසත් එක වගේ හරිද? දැන් ඔයගොල්ලෝ අබාය දාන්න ඕනේද?
ඔව් මම මුස්ලිම්නේ මම මැලේ මන් දාගෙන යන්නේ අපාය. එතකොට අනිත් සිංහල කන අයත් දාන්න ඕනේද? නෑ අරයා කලිසම් ඇන්දේ. ඉෂු කලිසම් ඇඳලා ෂර්ට් ටී-ෂර්ට් ඒ වෙන්දේ. ඒගොල්ලෝ දාන්න ඕනේ නෑ. අපි අරගෙන සින්දුවක් අහමු නැත්නම් නිදියයි. බැලන්ස් මයික් එක ගලවලා කියයි දැන්. මයික් එක පිට කරගන්න. නැත්තම් මෙතන ඉඳලා වෙන වෙන තැන් වලට දුවයි. අපි සතන තියෙන. එයා දැන් දුවන්නේ කොහෙවත්. එයා මෙතනම රැඳිලා ඉන්නේ. හරියන සින්දුවක් කියන්න. බැලන්ස් සින්දුවක් කියමු වෙනම්. එහෙනම් නම් හිතන්න තරම්. අන්න හරි. ඒ සින්දුව නම් සුපිරිය. ඇයි අනේ කියන්නේ නැත්තේ ඔච්චර නපුරු වෙන්න එපා බැලන්ස් සින්දුව කියන්නකෝ. බැලන්ස් ගල් වෙලා ඒක හිත ගල් කරගෙන ඉන්නේ පේනවනේ යන්නේ මේ සින්දුවක් කියන්නේ කිව්වට මොයිති බලන්න බෑලා කොහෙද කියලාද කියලා. නෑ යන්නේ ෂුවර් යන්නේ අපි දෙන්නව දාලා යන්නේ කිව්වා යා පොරොන්දු වුණා. මට සද්දයක්වත් මයික් එක ගලවගෙන නැති මියුට් එක දාගෙන කතා කරන්න නැති. අහගෙන ඉන්නේ මොනවද කියන්නේ? ඇහෙනව නම් හිත හඬන තරම් සෝන් එක ඉල්ලනවා. අනේ මට ඔය ෆොටෝ එක යවන්නකෝ. මෙන්න මේ සින්දුවේ වචන ටිකත් එක්කම අහන්න හරිද? ඒතර තේරෙයි ගොඩාක් එක. දැන් ඉස්සෙල්ලාම කියන්න කාටද ඔක් කියන්නේ? එතකොට අහන්න. මේක අහලා ඉන්නකො අහන්නකො වචනත් එක්කම අහන්නකො. ඒතර තේරෙයි. දුරින් නිදා නුඹ දිහා බලන හිත හදාගන්න තිබුණා ආදරේ උනත් හිත තුල තියන් නොකියාම ඉන්න තිබුණා හරි පරිස්සමින් රහසේ මහුරින් ළඟ තියාගන්න තිබුණා උම බලාගන්න තිබුණා නෝදාම අද දෙන හිතේම තියාගෙන ඉන්න දීපා satu atari ikatan nom sasala wenna tibuna emakatu labami igilenna kalin idor wahanna tibuna nubude akin ridawanna kalin ඔය හිතින් යන්න තිබුණා ඔය යන්න කියලා කියන්න කලින් මට යන්න තිබ්බා මට මගේ කටුවෙන් ඉගිලෙන්න කලින් තව දුර හිතන්න තිබුණා නුඹ මටත් හොරෙන් උඟ දුරකින් වග වැටෙන විටදී දැනුණා ජීවිතේ හොයන් නොගින් නුඹගෙන් මහ පොළොවේ ඉන්න තිබුණා මට දුරින් නිදන්
නුඹ දිහා බල හිත හදාගන්න තිබුණා ආදරේ වුණත් හිත ඇතුලේ තියන් නොකියාමයි ඉන්න තිබුණා හරි පරිස්සමෙන් රාසේ මොහොරෙන් ළඟ තියාගන්න තිබුණා එම බලාගන්න තිබුණා හැමදේම තිබ්බා එහෙම කරන්න කලින් එහෙම කරන්න තිබ්බා නෝනේ හිතේ තියෙන දේවල් කොච්චර කටින් ආදරේ කිව්වත් හිතේ තියෙන වෙනස දැනෙනවනේ ජනී කතා කරන්න දැනෙනවා මේ කුමාරගේ සද්දේ නෝ පුරවන සද්දේ එනද කොහමද ඒක එතකොට මැඩම් මතක් කරන ළඟ කුමාරි ඉන්නවා කියලා එතකොට කියන්න යන දේ නතර නෑ ඔන්න හැරෙන්න වගේ නවා එතකොට කියන්න යන දේ නතර වෙනවා අයියෝ සාමි තව සින්දුවක් කියන්නනේ එනවා නම් හිතන්න තරම් ඒකම ඉල්ලන්නේ නෝ ෂා මොකද ඒකම ඉල්ලන්නේ එයාගේ හිතාන්ඩනවා කියලා කියන්නේ එකයි ඒ මැඩම් හිතාන්න හේතුවක් ඇති මැඩම්ට හඬන්නේ අපට කියන්න බැරි තරම් හේතුවක් ඇති හෙට උදේට මට කියන්න මැනික හොඳද හොඳ අනිවාර්යෙන් කියන්න හරි ඒ කියන දේ චුට්ටක් මටත් පොඩ්ඩක් කියන්න අපි දෙන්නගේ සීක්‍රට් එකක් ඒක නේද නේද my love නේ නේද my love yes මේ live එකේ කවුරුත් ප්‍රතිද්දී ඔන්න කියනවා ඔන්න කල්පනා ආගන්නේ වනම් හිත හඬන තරම් කිසිවෙකු නෑලු ඉන්නේ ඇහෙන වනම් හිත හඬන තරම් කිසිවෙකු නෑලු ඉන්නේ පෙරදින රජ මధుරක උන්නේ අදමා මහමග සැතපින්නේ ඇහෙන වනම් හිත හඬන තරම් කිසිවෙකු නෑලු ඉන්නේ පෙරදින රජ මధుරක උන්නේ අදමා මහමග සැතපෙන්නේ පතන පතුම් සුළඟට මුසුවේ මියුරුවදන් කඳුලේ ගොළුවේ පතන පතුම් සුළඟට මුසුවේ මියුරුවදන් කඳුලේ ගොළුවේ සතුට උපන් හැමදින වැලලේ කුමන නැටුම්දෝ දිවි මඩලේ ඇහෙන වනම් හිත හඬන තරම් කිසිවෙකු නෑලු ඉන්නේ අනිවාර්යෙන්ම මම ගොඩක් සතුටුයි
හිතේ සතුටට කොච්චර ආයුෂ තියෙයිද කියලා හරි බයයි. අපගේ අහිංසක ලොව බිඳිලා ඔබද අනන් දෙක ඇත රැඳිලා අපගේ අහිංසක ලොව බිඳිලා ඔබද අනන් දෙක ඇත රැඳිලා ගිනිතලුමා ගත වෙලේ නොදැනේ ඔබමල් යහනක ඉඳිනෝ කලේ ඇහෙන වනම් හිත හඬන තරම් කිසිවෙකු නෑලොව ඉනෙන්නේ ඇහෙන වනම් හිත හඬන තරම් කිසිවෙකු නෑලොව ඉනෙන්නේ පෙරදින රජ මතුරක උන්නේ අදමා මහමග සැපපෙන්නේ ඇහෙන බනම් හිත හඬන තරම් කිසිවෙකු නෑ ලොව ඉන්නේ එහෙනවනම් හිත හඬට තරම් කිසිවෙකු නෑ ලෝ hina හෙන්නේ. hina වෙන්නේ නෑ කවුරුත්. අද සතුටින් ඉන්නේ වැරස්. ජනි අද සතුටින් ඉන්නේ ඇයි කියලා අහන්නකෝ. පොඩ්ඩක් අහන්නකෝ. අද රණ්ඩු කරන්න කවුරුත් නැහැ නේ. රණ්ඩු කරන්න කවුරුත් නැති වුණා. එහෙමද හිතන්නේ? එහෙමද හිතන්නේ? නෑ වැරදි. එහෙමද? ගියා මැණික් කැටේ වැටුණා. මොකද හිත නිදහස්. අපි මොකද එකපාර වැටුනේ? කවදාවත් වෙන්න බැරි වැඩක්. අබි වැටුණා. කවදාවත් වෙන්න බැරි වැඩක් ඒක. මලගල් වලට කියාපු බඩු නින්ද යන්නේ මලා රයින් ඩෝංගලා උඩ බලන් ඉන්නේ අත දිග අරගෙන. ජනි ඔව් කියන්නේ. බැලන්ස් ගෙන් ආන්නකෝ ඇයි මොකද්ද සතුට කියලා ස්පෙෂල් එකක්. ඒක මම වෙනම තනියම අහන ඔයා නැතු. මට දැනගන්න ඕනේ චුට්ටක්. මොකද රණ්ඩු කරන්න කවුරුත් නැහැ. රණ්ඩු කරන්න හේතුවක් නැහැ. ඒක නිසා හිත නිදහස් හිත පිරීලා තියෙන හිත සතුටින් තියෙන. ඇත්තමද කියන්නේ? හෙට මේ හෙට උදේ යනවා රණ්ඩු කරන්න යා. එයා හෙට උදේ යනවා රණ්ඩු කරන්න. මේ අහන්නකෝ දැන් මෙයා ආරයවත් දාගෙන කැන්දගෙන ලයිව් එකකට ගිහින් සින්දු කියනවා කමෙන්ට් දානවා ඊට පස්සේ අවසානයේ රණ්ඩු වෙනවා. මම බලාගෙන ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා. රණ්ඩු කරන්න ඕන වුණා මෙයා එහෙම කරනවා. අර නිකන් කම්මැලි වගේනේ. එහෙමද? අහන්නකෝ නිකන් පාළුයි කම්මැලි වගේ. අදින් පස්සේ මෙයා කොහොමදවත් රණ්ඩු වෙන්නේ නැහැලු ජනි. කොහොමද ඒක? ලොකු දෙයක්. අත ඉඳලා සතුටින්ම ඉන්නවලු. අපි දෙන්නව දාලා මෙතනින් හෙල්ලෙන්නේවත් නැහැලු. මොකද දන්නවද රණ්ඩු වෙන්නේ නැහැ කියලා කියන්නේ මේ වැඩි හිතන්නේ නැහැ කිසිම දෙයක්. ඒක නිසා රණ්ඩු වෙන්න ඕන වෙන එකක් නැහැ. හිතන්න ගත්තාම ඉතර ගත්තාම තමයි රණ්ඩු වෙන්නේ. දැන් හිත ගලවලා පැත්තක තියලා තින්නේ ආද? හිත ගලවලා තියන්න එපා පරිසම් කරලා තියන්න. ඒක පරිස්සම් කරලා කරලා පැත්තක තියලා පරිස්සම් කරන්න කෙනෙක් නැහැ කින්ද ඔහේ දාලා තියෙනවා. ඉතින් ඔහේ තියලා තියෙනවා. වටිනා කියන කෙනෙක් කවදාද දවසක අහුල ගනි. අතරපු කෙනාට රිදෙන්න. කොහොමද ඒක? පැත්තක තියලාලු තින්නේ. දැන් කවුද ඒක අහුල ගන්නගෙන? ඒක තමයි. ඒක අහුලගත්ත කෙනා අහුලගත්තාම ඇතෑරගත්ත කෙනා ඉන්නේ. එයාට දවසක රිදේ අපරාධේ එපා කරවගත්තේ රණ්ඩුනේ දබරුනේ ඇතෑරගත්ත අපරාධේ කියලා. දැක්කද තාමත් හිතන්නේ යා ගැන ජනි?
එනව නේද? ඔය කොහොම එයාට කිව්වා අපරාධි කියලා හිතේ. එයා ගැනමයි මතක් වෙන්නේ. අපි කොච්චර මෙතන හිටියත් මේ සින්දු කිව්වත් I know chat the law පාරක් පුතා. කියත් ඒක ඇත්ත. I know the law. I know the law පුතා. යන්න ඕනේ. රහසය ආදරී කරන්නම්. මොකක්ද ඒ සින්දුව? රහසිය හඳන අපකට වචනේ ගලපා භාවනාවක් වගේ නෑ කවියක් රහසය ලියනවා ආදරී කරන්නම්. වේදනාවට මගේ අහසේ සඳට හැකිනම් තනිව ඉන්නට ලෝවේ මටයි නොහැකි වන්නේ තනිව නම් ඉපදුනේ ආදරේ ඔබට මං මහසයුරටත් වඩා හමුවී වෙන්වීමත් දෛවී තීරණයක් අපි ආදරේ කෙරුවත් එක් වෙන්නේ කවදාවත් හමුවී වෙන්වීමත් ඒක තමයි මගේ සින්දුව ෆේවරිට් සෝංග්. දෛවී තීරණයක් අපි ආදරේ කෙරුවත් එක් වෙන්නේ කවදාවත් නුට කියන්නේ ජනි ඔය රේනුට කියන්නේ එයාට දන්නවා ආදරය කරාට එක් වෙන්න බෑ කියලා. ඔය රේනුට කියන්නේ එහෙම දෙහිතන්නේ එච්චා. කොහෙන්ද එක් බූසු වෙන්න මාළු ඕනේ නෑනේ ආදරේ කරන්න නේද? ඒක තමයි. අපිට කොහෙන්ද බූසු මාළු. ආදරයට නම් කවදාවත් ආදරය කියන හැඟීමට නම් එක් වෙන්න ඕනේ නැහැ කවදාවත්. ආදරය කියන දේ හදවතකින් තවත් හදවතට අර දින දෙයක් නේ, කරන දෙයක් නෙති, දැනෙන දෙයක් නේ. ඉන්න එක් වෙන්න ඕනේ කියලා දෙයක් නැහැ. පල්ලෙහා ආදරේ ඉන්නවා කියන මේ පල්ලෙහා ඉන්න අපේ අක්කුන් මල්ලි ඉන්නවා ගෙනල්ලා සින්දුවක් කියමුද? එන්න කියන්නේ මම දැන් පුළුවන් වෙයිද දැන් සින්දු කියන්න මම දැන් ටයිම් නැති වෙද යාට. 4යි අහන්න වෙලා බලන්න මම නිදාගන්නද කියන්නකෝ. ඔව් ෂා ඔයා නිදා ගන්න ඕන නැත්නම් ඔයා දවල්ට නිදාගන්නේ. දැම්මිත් නෑ. මැඩම් මගේ ඇස් දෙක තමයි බලන්නේ හැමදාම. ඔයා විනාඩි 5ම මාර විදියට මේ පැය 10ක් විතර යනවා විනාඩි 5ට එහෙම. ඒ හින්දා නිදාගත්නම් හරි. පැය දෙකක් තියෙනවා. අක්කුන් මල්ලි උඩට ඇවිල්ලා සින්දුවක් කියන්න. මට දැන් මේ නිින්දක් කියලා දෙයක් දැනෙන්නේ නෑ. ඒත් දන්නේ. සුබ උදෑසනක් හැමෝටම බැලන්ස් මල්ලි සෙට් එකන සුබ උදෑසන මේ මම නිදාගත්තනේ කලින්ම මේ ඊට පස්සේ මට ඇහැරුණා TikTok එකේ ඊට පස්සේ මම එබුවාම ඔයාලගේ ලයිව් එක වැටුනේ නිදි මතේම අහගෙන හිටියේ හොඳේ මේ ඉතින් ඒකයි මේ ගොඩක් වෙලා දැන් තමයි මේ ලස්සන සින්දු ටිකක් ඇහුණා අන්තර ලස්සනයි ඔය සමහර දවස් වලට ඔයාලගේ මේ ලයිව් එකට එනවා එතකොට ඉතින් අර අහගෙන ඉන්නවා මම ඊයේ මේ කලින්ම නිදාගත්තා මේ කාගේද මේ බැලන්ස් එක ඇහුණා අර සින්දුව අර අන්තිම සින්දුව එක හරි ලස්සනයි නිකන් අර මේ අඩ නින්දේ වගේ අහගෙන හිටියේ ඊට පස්සේ ඇත්තටම මේ දැන් අවදි වුණා නින්දත් ඉවරයි ගොඩක් නිදාගත්තානේ ලස්සනයි ඇත්තටම දැන් ඔයාලා නිදාගත්තේ නැති වුණාට මම නිදියලා හැරි ලස්සනයි බැලන්ස් ඉතින් හැමදාම ආදරය කරන කෙනෙක් අපි හැමෝම ආදරය කරන කෙනෙක් බැලන්ස් ඒකනේ මෙච්චර අය ආදරය කරද්දී යා කියන යා තනි වෙලාලු ඉන්නේ. මෙහෙමයි වැඩේ තියෙන්නේ අහගෙන හිටිය බැලන්ස් කියනවා බැලන්ස් මෙහෙමයි අපි මන්නම් දකින්න ඔය දැන් ඔය ආදරය කියලා කියනවනේ හරිද අපි ආදරය කරන්න ඕනේ බැලන්ස් අපිට ආදරය කරන කෙනෙකුට නැතු අපි ආදරය හොයාන ගිහලා අපිට ආදරේ නැති කෙනෙකුට ආදරය කර වැඩක් නැහැ මොකද එයා අපිට ආදරය කරන්නේ නැහැ නේ ඒක කවදා හරි නැති වෙනවා ඒ හින්දා අපි බලෙන් හරි ආදරය කරන්න ඕනේ අපිට ආදරය කරන කෙනෙකුට එතන ලස්සනද සල්ලිද කියලා ප්‍රශ්නයක් නැහැ මොකද අපිට ආදරය කරන කෙනෙකුට ආදරය කරපුවම එතන සාර්ථකයි මන්නම් දකින්නේ එහෙමයි අනිවාර්යයෙන්ම තවත් දෙයක් අපි ගැන හිතන අපේ සතුට ගැන හිතන සතුටින් ඉන්න කියලා හැමදාම ප්‍රාර්ථනා කරන
hina වෙලා සතුටින් ඉන්න ඒක තමයි මම කෙනෙක් කිව්වේ. තමයි අපි ආදරය කරන්න. ඒක තමයි මම කිව්වේ. ඒ කියන්නේ අපිට ආදරය කරන කෙනෙකුට තමයි අපි ආදරය කරන්න ඕනේ. අක්කුන් කියමු ඉතින් ආදරණීය සින්දුවක්. පොඩ්ඩක් ඉන්න මම දත්තකට මැදගෙන එන්නම්. හොඳේ මට විනාඩි 5ක් දෙන්න. හරි. මේ වෙලාව 3:48යි. තියෙන පැය දෙක තුනක් තියෙනවා. ලංකාවේද? නෑ මම ඉන්නේ සෞදි ඉන්නේ. එකේ සෞදි සෞදි. මම සෞදි ඉන්නේ. කොහෙද කලින් කුවේට් සෞදි? එකේ හිටියේ කලින් කුවේට් එකේ හිටියේ නෑ මම දැන් සෞදි එක දිගට අවුරුදු මම හිතන්නේ 8ක් 9ක් විතර. සෞදි කොහෙද මම ඉන්නේ ජිද්දාවල මක්කම කිට්ටුව. මං ජිද්ද ගිහින් තියෙනවා මේ ලංකාවේ කවුරුවත් නෑ. මම දැන් අවුරුදු 8ක් 9ක් වෙන මේ අහල පහල මට කතා කරන්න කිසිම ලංකාවේ කෙනෙක් මම දැකලා නෑ. ජිද්දවල අරිස් බිල්ඩින් එකේ ඉන්නවා ලංකාවේ කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ ටවුන් එකේ මම ඉන්නේ මක්කම කිට්ටුව. ටත් ගියා මම ජිද්දවලට ගියා මක්කාවලට ගියා පැය 18ක් බස් එකේ රියාද් වල ඉඳලා එහෙමද? මම ඉස්සර දැනට අවුරුදු 8කට කලින් හිටියා